ඇඳා ඔසරිය ඇඳා ඒක ඔක්කොම ඇඳලා ඉවරයි. දැන් මේ සාරිය ගත්තාම මේ පැත්තේ තියෙන්නේ නිකම්මයි මේකේ වර්ක් එකක් නැහැ. හෙඩ් පීස් එකක් තියෙන සාරියක් ගත්තොත් එක පැත්තක තියෙනවා වර්ක් එකක් අනිත් පැත්ත නිකම්ම තියෙනවා. එතකොට හෙඩ් පීස් එක තියෙන පැත්ත ඔසරියක් අඳිනවා නම් එනවා ඉස්සරහට සාරියක් අඳිනවා නම් එනවා පොටට. දැන් මේකේ හෙඩ් පීස් එකක් නැති වුණාට පුතේ මේ පැත්ත ගත්තාම මේ පැත්තෙන් මේ දෙපැත්තම යාලා මොකක් හරි කරලා එක හදලා තියෙනවා. එතකොට මේක තමයි අනිවාර්යෙන්ම පොටට එන්න ඕන පැත්ත. මේ දෙපැත්තේ මේ වර්ක් එක තියෙනවා. දෙපැත්තෙම ඒ ගිහිලා බෝඩරේ ගිහිලා තියෙන නිසා දැන් අඳන්නේ අපි පොට දාලා අඳින සාරිය. සාමාන්‍යයෙන් ඔෆිස් අඳින්න වගේ දැන් නම් බ්‍රයිඩ්ස්මේඩ් එක අඳින්න පුළුවන් බ්‍රයිඩ්ලත් අඳින ගොඩක් අය මේ පොට දාලා ඒ නිසා මේක ඔෆිස් අඳින්න වගේ තමයි අද මම කියලා දෙන්නේ. සාරි එක අඳින විදිය පොට දාලා. දැන් මේ කන පිට පැත්ත ඉස්සරහට තියාගෙන හොඳ පිට පැත්ත මගේ පැත්තේ තියෙනවා. හොඳ පිට මගේ පැත්තේ කන පිට ඉස්සරහට. එතකොට මේකේ තියෙනවා පුතේ දැන් මේ මම ඇඳලා ඉන්න සාරිය නම් මම පොට මහතට දාලා තියෙනවා. පොට අවශ්‍ය ප්‍රමාණයට මම අඳින්නේ මේ විදිහට නිසා මම පොට මහතට දානවා. පොට හීනියට අවශ්‍ය කෙනෙක් නම් පොට හීනියට තමයි නව ගන්න ඕන. දැන් මේ මම අඳින විදිහට නම් මේ විදිහට ලොකු පොටක් මම ගන්නවා. මේ විදිහට ලොකු රැල්ලක් අරගෙන ඉතුරු රැලි දෙක මම කරන්නේ මෙහෙම පොඩිවට අරගෙන මම රැලි 3යි දාන්නේ. ඔය විදිහට තමයි මම මේ මගේ පොට දාලා තියෙන්නේ මේ විදිහට මෙහෙම පහළට කඩන්න. නමුත් අද මම කියලා දෙනවා වල හීනියට පොට දාලා සාරිය අඳින විදිහ. හොඳ පිට පැත්ත මගේ පැත්තේ කන පිට පැත්ත සේවාදායකයාගේ පැත්තේ. එතකොට මේ විදිහට අපි රැලි අවශ්‍ය ප්‍රමාණයට දැන් හිතන්නකො මේ වගේ මහතට තමයි ගන්න. මේ වගේ පළලට තමයි රැල්ල ගන්න. මේ පැත්තෙන් කන පිට පැත්තට මොම රැල්ලක් නමල ඉවරලා අපි මේ විදිහට මෙහෙම අල්ල ගන්න ඕනේ. පුරුදු වෙනකොට ඔයාලට පුතේ හදන්න අමාරු නම් චුට්ටක් එක්කෙනෙක් උදව්වට අරගෙන බැලි හදාගෙන යන්න. තනියම හදන්න පුරුදු වෙන්න ඕනේ. මෙහෙම ගත්තා ආපස්සට ගත්තා මෙතෙන්ට මේ ඇඟිල්ල තිබ්බා. ආයෙ ගත්තා මේ පැත්තට මේ ඇඟිල්ල මෙතනින් තිබ්බා. මේ මෙහෙම මාරුවෙන් මාරුවට මේක සමහර විට අඩු වැඩි වෙන්න පුළුවන්. ඒක අපි ගලවලා ආයෙ හදන්න ඕන. දැන් මට නම් ප්‍රමාණයට ආවා. මේ තමයි ඔන්න රැලි. පළවෙනි පාර නැමුවේ මෙහාට නම් අන්තිම රැල්ල නැවෙන්න ඕන අනිත් පැත්තට. මේක මෙහෙ මේක මේ පැත්තේ. තේරුණාද? එතකොට දෙපැත්තට එන්න ඕනේ. හේතුව තමයි මේ පැත්තෙත් බලවාටිය තියෙන්න ඕන. මේ පැත්තෙත් බලවාටිය තියෙන්න ඕන. කැන්ඩියන් එක නම් මේ පැත්තේ විතරයි තියෙන්නේ මේ පැත්තට විතරයි නෑ. නැමිලා මේ පැත්තට තියෙනවා. මෙතනින් අනිවාර්යයෙන් වාටිය එනවා. ඒ නිසා ඒක හොඳට බලන්න ඕන. එතකොට අරක එක පැත්තට නම ගත්තට ගැටලුවක් නෑ. කැන්ඩියන් එකට කොට ඉන්දියන් නමදී දෙපැත්තට කොට වෙනස් වෙනවා. දැන් මේක අපි පුළුවන් නම් මේක දැන් පුරුදු වෙන කෙනෙක්ට පුළුවන් මේක කොහෙන් හරි රඳවගෙන හදන්න යන්න පුළුවන්. නැත්නම් අපි දැන් මෙතනින් කටුවක් ගහලා සේවාදායකයන්ට මේ විදිහට දෙන්න පුළුවන් අල්ලගන්න කියලා. පුරුදු කරලා. මේ පැත්තෙන් අපි මෙහෙම මේ මාරු වෙනකොට මේකේ රැලි හදන්න වෙනවා. දැන් බලන්න මදි වුණානේ. චුට්ටක් මදි වුණා. එතකොට මේ රැලි ප්‍රමාණය චුට්ටක් අඩු කරලා අපි ආයෙ හදාගන්නවා. රූපලාවන්‍ය ශාස්ත්‍රයේ නියවෙනවා නම් අනිවාර්යෙන් පුතේ ඉවසීම කියන එක තියෙන්න ඕන. නැත්නම් රූපලාවන්‍ය කරන්න බෑ. මේකප් එකක් එහෙම කරන්න බෑ. ඔන්න දැන් හරිද නේද? මේ විදිහට අවශ්‍ය උස ප්‍රමාණය වෙනකම්ම පොත හදාගෙන තියාගන්න ඕන. දැන් අපි මෙන්න පොත හදාගෙන ඉවරයි. අවශ්‍ය දිග අපිට තියාගෙන බලන්න පුළුවන්. දැන් මම රයිට් කෙනෙක් නෙවෙයි. එක එක්කෙනාගේ විදිහට පුරුදු විදිහට තමයි පොත දාන්නේ. මම චුට්ටක් අර දිගට දාලා තියෙනවා. මම මීටත් වඩා පොට තමයි දාන්නේ. සාරිය දිගට නිසා තමයි පොට චුට්ටක් දිගට දාලා තියෙන්නේ. කැමති විදිහට ක්ලයන්ට් ඉල්ලන විදිහට පොට හදා ගන්න ඕනේ. දිගට නම් කකුල ගාවටම දිගට නම් එතෙන්ටම අනිවාර්යෙන් හදා ගන්න ඕනේ. දැන් මම මෙයාට මේ ගාන තමයි පොටේ දිග හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ දැන් මෙහෙම බලන්න මේ පොට තිබ්බාම මේ පොට මෙහෙම තිබ්බාම මේක උඩට නම් රැල්ලනේ. මේක යට රැල්ලෙන් තමයි පුතේ අපි ඉන්නට ගහන කොටස හොයාගන්නේ. දැන් යටින් ආපු අන්තිම රැල්ල මේක.
එතකොට මේක දිගේම මෙහෙම අත අරන් ගිහිල්ලා මේ විදිහට අත අරගෙන යනවා. මෙහෙම ගිහිල්ලා. එතකොට ඒකෙන් පළවෙනි තැන තමයි ඉනට ගහන කොටස. තේරුණාද? අපි රැල්ලෙන් යට රැල්ල දිගේ අරගෙන ආවම එතන කොටස තමයි පුතේ මෙහෙම ඉනට ගහන කොටස. එතකොට අපි අවශ්‍ය උස බලලා මේ විදිහට ඉනෙන් වටේටම මෙතෙන් දෙනකම් යට කරගෙන එන්න. සමහර මොකද ගන්න මෙතනින් මෙන්න මෙහෙම ගැටයක් ගහගන්න. ඊට පස්සේ මේක හොඳට උස බලලා මේ විදිහට මෙතනින් යට කරගන්න. අන්ඩර්ස්කර්ට් එක හොඳට හිර තියෙන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට උස වටේම උස අපි ටික ටික මෙහෙම යට කරගෙන යනවා ඉස්සෙල්ලා. ගම් වතුර වගේ සාරියක් දැන් නැහැ පුතේ. සාරිය ටික දිගට ගානට කකුල් දෙකේ ගානට තියෙනවා. මම මේ බාඩට යට කරගෙන යන්නේ. ඊට පස්සේ මම අවශ්‍ය විදිහට මීටරයකට ටික යට කරනවා. අර පටන් ගන්න තැනට වෙනකල්ම යට කරලා ගන්න. ඊට පස්සේ මේ ටික මම ගානට යට කරනවා. හැම වෙලාවකම මේ සාරිය යට කරන්න පටන් ගන්න එකේ නීට් එකේ තමයි අවසානයේ ලස්සනට සාරිය අඳලා තියෙන. නැත්නම් මේවා උඩින් යටින් මේ හේම ආයෙම යට වෙලා තිබ්බොත් පුතේ සාරිය නීටුත් නැහැ. ගානට ඒක යට වෙන්න ඕන. දැන් ඔන්න යට කරගෙන ඉවරයි. ඊපස්සේ මෙතනින් අපි මෙහෙම ගන්නවනේ මේ සාරිය. මේ අරගෙන මේ කටුව ගහ ගන්න ඔයාලට මතක හිටින පැත්ත කියන්නේ උඩට එන පැත්තට උඩින් ගහ ගන්න. ඒ කියන්නේ කටුව යටින් ගහන්නත් පුළුවන්. නමුත් සාරි කොට එන්නේ උඩට මේ පැත්තට නම් 60 කටුව උඩින් ගහ ගන්න. එතකොට ඔයාලට ඒක අමතක වෙන්නේ නැහැ. ඒ පැත්ත තමයි කරට දාන්නේ. දැන් ඔන්න මම ඒක ගත්තා. දැන් පුළුවන් ද මෙහෙම පොඩ දාන්න? බෑ. හේතුව එක වටයක් තව යන්න ඕන. මම බලන්න මම ඇවිදන් ගිහිල්ලා පේනවා මේ වටේ මේ රවුම මෙහෙම යනවා. මේ රවුම ගිහිල්ලා එක රවුමකින් තමයි මෙතෙන්ට කොට එන්නේ. එක රවුම හරියටම එක රවුම. මේක රවුම් දෙකක් ගිහිල්ලා අඳන්නත් බෑ. එක රවුමක්වත් යන්න නැතුව අඳන්නත් බෑ. ඔය රවුම කැරකෙන්න ඕන. ඊට පස්සේ කොට අපි ටිකක් උණු ලස්සන නීට් කරගෙන මේ විදිහට සාරි කොට ගන්න. සාරියෙන් පණින්න එපා. ඊට පස්සේ මෙහෙම දාගෙන මෙතනින් අපි ඒක ආයේ පැලි ටික හදාගන්න. මේ හැම රැල්ලක්ම අහු වෙනවා. නැත්නම් තනින් මේ පැලි කැඩිලා එනවා. මේ විදිහට පිටිපස්සෙන් අපි ඉස්සල්ලාම කටුවක් ගන්නවා. V shape එක ගන්නකොට මෙන්න මේක තමයි මේ යටින් එන කොටසෙන් තමයි මම හැමදාම කියනවා වගේ වර්ක් කරපු ජැකට් එකක් නම් මේ විදිහට මෙතනින් එන්න ඕන ඕපන් එක මෙහෙන් තියලා වර්ක් එක පේන්න වර්ක් නොකරපු එකක් නම් අනිවාර්යෙන් මෙතනින් එන්න ඕන. ඕම් බලන්න දැන් මම ඒකත් වටයක් යනවා මෙතනින් ගත්තා මේ විදිහට මෙහෙන් ඉවසන්න මෙන්න මෙහෙම ගන්න නැහැ. කොහොම ගන්න නැහැ මේක හැඩයට මෙහෙම අරගෙන ඊට පස්සේ ඉස්සරහින් අපි V shape එක ගන්නවා. මම මේ කැරකිලාම පෙන්නන්න ඔයාලට ඒක ලේසි වෙන්නේ. මෙන්න මෙතන V shape එක ගන්නවා. පුතේ දැන් ඔයාලා ඔෆිස් යනකොට බඩ තියෙන කෙනෙක් වගේ නම් මේක දැන් මෙතනින් මෙහෙම පහළ ටිකක් එනවනේ. බඩ පේන රකමැති නම් දැන් මම මේ මෙතනින් ගහගෙන කටුව එක. මෙතන මෙහෙම කරලා ජැකට් එකත් එක්ක අල්ලලා මෙතනින් කටුවක් ගහගන්න. යටින් එක කටුවක් ගහගත්තාම මෙතනින් එහාට ආයෙ පහළට වැටෙන්නේ නැහැ. ඊට පස්සේ තමයි මේක ඇදලා අරගෙන V shape එක කරන්නේ. දැන් මෙයාගේම ලොකු ගාමක් නෑ මම මෙහෙම ඇදලා අරගෙන මෙන්න මේ විදිහට කටුවක් ගහනවා. මේකෙදි අර විදිහම තමයි මෙතනින්ම මේ වැරදි ගහදලා ලස්සනට නීටකට මෙහෙම ගහ ගන්නත් පුළුවන්. ඔන්නම මේ ටික අදලා ඉවර කරලා ගහ ගන්නත් පුළුවන්.
රැලි ටික දාලා ඉවර වෙලා මෙතන හදා ගන්න පුළුවන් ගැටලුවක් නැහැ. දැන් මම අද මේ ටික ගහලාම ඉන්නම් ඊට පස්සේ ප්ලීට්ස් ටික හදන්න. මේ විදිහට මේක ප්ලීට් එකට එනවා. ඊට පස්සේ තමයි පුතේ දැන් මේ ටිකෙන් තමයි අපි මේ තියෙන රැලි ටික හදන්නේ. විශේෂයෙන්ම මතක තියාගන්න ඕන මේ රැලි ටික හදන්න. රැලි හදපුවාම පුතේ අඳින්න බැරි සාරි එකයි අඳින සාරි එකයි ඕන එක මේ විදිහට පඩිපෙළ වගේ රැලි ටික තියෙනවා. නැත්තම් මෙහෙම එකක් උඩ එකක් යට සමහර ඒවා නම් ඕන තරම් අපි දැකලා දෙනවා බස් වල යනකොට මනමාලියට අඳපුවාම තැනින් තැන එල්ලි රැලි තියෙනවා. නමුත් එක ගානකට තියෙනවා නම් අපි සාමාන්‍යයෙන් මේ රැලි දානකොට නාභිය මෙතන නම් නාභියෙන් මේ පැත්ත දකුණු කකුලට බර වෙන්න තමයි ඉනේ රැලි ටික දාන්න ඕනේ. එතකොට පළවෙනි රැල්ල අපි හදා ගන්න ඕනේ පුතේ නාභියෙන් මෙහෙට වෙන්න. මෙතනින් එහාට දැම්මොත් ඇවිදිනකොට රැලි ටික යන්නේ වම් කකුලත් එක්ක. එතකොට ලස්සන නෑ. ඒ නිසා ඒක අනුමානියට අඳලා අපිට තියාගන්න. දැන් මේ සැහැල්ලුවෙන් මම සාරිය අල්ලගෙන ඉන්නේ. ඔයාලට වරදින්නේ පුතේ මෙහෙම ඇදගෙන ඔහොම ඇදගෙන රැල්ලක් හදනවා. ඔන්න එතකොට කෙලින්නේ නෑ. මේක සැහැල්ලුවෙන් මෙතන තියාගෙන මම හදනවා ඔන්න පළවෙනි රැල්ල. මේ විදිහට ගත්තා. මෙහෙම ආපස්සට නැමුවා. මේක චුට්ටක් අපි සේවාදායකට අල්ලගන්න දෙනවා. ඔන්න මේ පළවෙනි රැල්ල. මේ රැල්ලට තමයි අනිත් රැල්ල ටික එකතු කරන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට මෙහෙම ආපහු ගත්තා. මේ පැත්තට ගත්තා. මේ රැලි යට කරන එක මේ සාරි දැන් ඔය දෙපැත්තම වර්ක් කරන සාරි පොතේ ඉනට රැලි ගමනකොට මේ පැත්ත ටික ගලවලා අයින් කරන්න. හේතුව තමයි මේක ඉනට යට කරපුවම තවත් පිම්බිලා පේනවා. එතකොට බඩ වගේ තමයි පේන්නේ. කෙට්ටු කෙනෙක් අඳනකොට මෙතනින් ගුලිය වගේ තිබ්බහම හරි කැතයි චූටි බඩක් වගේ තමයි පේන්නේ. මේ විදිහට රැල්ලෙන් රැල්ලට මාර්ගය. දැන් අපි මේ ටික හිතන්න එපා වල ඒ ටික යට වෙනවා. මේ මෙහෙම වෙන්නේ පුතේ. මේ ස්කර්ට් හොත්ත හිරට ඇඟට ගානට තියෙන මේ ඉලාස්ටික් ඒවා හරියන්නේ නැහැ. හොඳ ඇඟේ ගානට නැත්තම් මේක හෙල්ලෙන්නේවත් නැවම ඇදලා ගහපුවා. ඒ නිසා ඔයාලා හරියට ලීට් අnder ස්කර්ට් එකක් ඇඳලා හොඳ හිරට අඳපුවාම මෙහෙම වෙන්නේ නැහැ. දැන් මේ රැලි ටික හැදුවා. හදලා ඉවර වෙලා මෙතනින් පුතේ දැන් මේ ටික මෙහෙම ගැහුවොත් එකපාරම ඔන්න හොඳට බලන්න හැදෙන්නේ. මේ යටින් මේ රැල්ල පේනවනේ යන පේනවද? යටින් පේන්නේ. මේ අපි පළවෙනියට ගත්ත රැල්ල තමයි පේන්නේ. එතකොට පළවෙනියට ගත්ත රැල්ල මෙහෙම චුට්ටක් උඩට උස්සලා මෙහෙම ආපස්සට නමලා ගන්නවා. දැන් පේනවද? දැන් පේන්නේ නැහැ. මේ රැල්ල පළවෙනියට ගත්ත රැල්ල චුට්ටක් උඩට උස්සලා මේ පැත්තට අපි නමලා ගන්නවා. ඒ අරින්දලා මෙතනින් කටු දෙකක් ගන්නවා. දැන් ඔන්න මේ රැලි ටික හදාගෙන ඉවරයි. දැන් ඔයාලට පේනවා පුතේ මේකේ කිසිම රැල්ලක් යටින් උඩින් පේන්නේ නැහැ. අර විදිහට මේ රැල්ල අනිත් පැත්තට ඇදලාගෙන තමයි ගැහුවේ. දැන් අපි මේ ටික ආයෙත් චුට්ටක් අතින් මෙහෙම හදාගෙන ඔන්න තියලා දකුණු කකුල අපි කියනවා චුට්ටක් ඉස්සරහට තියන්න කියලා. ආන්ගේ දකුණු කකුල මේ කියන්නේ මේ පේන නිසා මෙහෙම ඉස්සුවොත් කකුල පේනවා. හරියට මේ වගේ තිබ්බොත් ආයෙ පස්සට දැන් ඇවිදිනකොට සාරිය කකුලත් එක්ක තමයි පුතේ උස දිග කියන්නේ කොටද දිගද කියලා තීරණය වෙනවා. දැන් කකුල ඉස්සරහට තිබ්බාම අන්න ඒ ගානට ඇවිදිද්දී ওই ගානට තමයි ඒතර කොට සාරිය රැඩ් එක යන්නේ. මේ විදිහට කියලා මේක මෙහෙන්නම හැමදාම මම කියනවා වගේ බඩ තියෙන කෙනෙක් නම් මේක මෙතනින් චුටි කටුවක් ගහලා අපි මෙහෙම ජැකට් එක අස්සට යවනවා. එහෙනම් අස්සට යවලා මේ විදිහට මෙහෙම කටු දෙක තුනක් ගහලා මේක අතරපුවාම මෙතනින් යට කරලා නැති නිසා මේක ගුලිය වගේ පේන්නේ නැහැ. බඩ තියෙන කෙනෙක්ටත් ඒ විදිහයි කෙට්ටු එක්කෙනෙක්ටත් ඒ විදිහයි. මොකද කෙට්ටුම කෙනෙක්ට සාරියක් අඳිනවාම ඇඟ නැහැනේ. මෙතන ගහන රැලි ටික ගොඩාක් නම් සාරියක් දිග වැඩි. මේක රැලි ගොඩාක් එනවා මේ සාරියේ කෙට්ටු එක්කෙනෙක්ට අඳිනවා. එතකොට ඒ හදන කොටසත් ගුලිය වගේ මෙතනින් පේනකොට කෙට්ටු ළමයි මේ චූටි බඩක් වගේ ඒ නිසා එයාටත් මේක තමයි සුදුසුම ක්‍රමය. දැන් මෙයාගේ ඇඟ ලොකු බඩක් ඉස්සරහට නැහැ නේද? එයාගේ ෂේප් නේ. ඒ නිසා මේක මට පුළුවන් එයාගේ
ඉනටම සෙට්. මේක ඉනට යට කරනවා. ඒ ටික ආයෙත් අර විදිහටම මෙහෙම නීට් එකට යට කරගන්නවා. ඊට පස්සේ අපි මේ විදිහට ටික එකතු කරලා අරගෙන මේ හරියෙන් අපි කටුවක් ගහ ගන්නවා. මේක සාමාන්‍යයෙන් එහා මෙහා පේන සාරියක් නම් මගේ වගේ දැන් මගේ කටු පේනවා කියලා කිව්වනේ ඒ වගේ තමයි එහා මෙහා පේන සාරියක් නම් කටුව උඩින් පේනවා. ඒ නිසා මේක යටින් උත්සලා යටින් තමයි මේ කටුව ගන්නවා. පේන සාරියක් නම් විතරයි. නැත්නම් මේක මේ වගේ පේන්නේ නැති සාරියක් නම් මේ විදිහට උඩින් කටුව ගන්නවා. ඔයාලට මේක වැඩි ටික වෙනස් වෙයි කියලා හිතෙනවා නම් මේ වැල්ලෙන් වැල්ලට පුළුවන් මේ විදිහට මේකට යටින් කටුවක්. මේ වැල්ලට යටින් කටුවක්. මේ වැල්ලට යටින් කටුවක්. මේ විදිහට වැල්ලෙන් වැල්ලෙන් යටට කටුවක් ගන්න පුළුවන්. දැන් මේ ඉස්සරහ වෙලෙට සේම තියෙද්දි පිටිපස්ස හැරෙන්න කියලා මෙයාට ටිකක් නැමෙන්නේ. පොඩක් නැමෙන්න කියලා මේ ටික මොනින්ද පහළට අදිනවා. ඊට පස්සේ තමයි ඇඟේ හැඩ වෙන්නේ. ඊට පස්සේ පුතේ මේ පොඩේ තියෙන කටු ගලවන්න. මේක සිල්ක් සාරියක් නිසා රැලි එහාට මෙහාට වෙයි කියලා බයයි චුට්ටක්. එතකොට කරන්නේ මේ ටික ආයෙත් අපි හදලා ගන්න. හදලා අරගෙන මොනවද විදිහට මේ පැත්තෙන් පිටිපස්සෙන් යටින් කටුවක් ගන්නවා. ආයෙ බය වෙන්නේ නැහැ. මේ රැලි කොහෙටවත් ආයෙ වෙනස් වෙන්නේ නැහැ. තේරුණානේ? එතකොට ඔය විදිහට සාරිය වටේ මේක දිගට තියෙන්න ඕන. දැන් මේක පුතේ ටිකක් හරි බිම ගෑවෙනවා නම් ඒකට හේතුව තමයි මේ අන්ඩර්ස්කර්ට් එකේ ඉලාස්ටික් එකකින් ඒක එයා වැලි බරයි වැලිත් එක්කම බහිනවා. නැත්තම් බිම ගෑවෙන්නේ නැති වෙන ගානක් තියෙනවා. රැලි ඔයාලට මේකේ තෝරන නම් 1 2 3 4යි මගේ රැලි 6ක් තිබ්බනේ. මම ඒකිනුත් එකක් හැංගුවා. ඔය 6ක් ගන්න නැති. ඔයාලට පුළුවන් මේ රැල්ල වැඩි නම් ඔන්න එතනින් හැංගුවා. රැලි 3ක්. ඉතින් මේකත් වැඩි නම් මේක උඩට ගත්තා. මේ විදිහට රැලි හංග ගන්න පුළුවන්. ඒවා අවශ්‍ය විදිහට. ඒ නිසා ඒ වගේ ඒවා තොන්න කියලා දුන්නා කැමති ප්‍රමේයකට. ඔයාලට කැමති විදිහට සාරියේ දැල්ලා ගන්න. ऑफिस जाने के लिए हरी ब्राइड्समेड के लिए हरी मतलब वेडिंग वाले के लिए हरी